මේ කතාව පටන් ගන්නේ ප්‍රවීණ සෙන් ගුරුවරයෙක්ගෙන්. දවසක් ගෝල පිරිස අමතමින් මේ ගුරුවරයා දේශනාවක් කරමින් හිටියා. මගේ පුතේ, ජීවිතය කියන්නේ ගඟක් වගේ. නිස්කලංකව ගලාගෙන යනවා. හැබැයි ඊට වඩා වැඩි යමක් තියෙනවා. ස්වාමීනි, ඔබ වහන්සේට බය නැද්ද මෙපමණ වටින වීදුරුවක් බිදෙයි කියා? ඔතරම් සැහැල්ලුවෙන් මේ ජලබදුනෙන් ජලය පානය කරන්නේ කෙසේද? මා මේ ගැන දනිමි. මේ ඊතා වටිනා වීදුරුවක්. ඊතාම ලස්සනයි. ඒ වගේමයි මින් විටක දේදුන්නක පාට විහිදෙනවා. එය හරිම රමණීයයි. නමුත් මගේ හදවතේ රහසක් තියෙනවා. ඒ නිසයි මම මේ බියක් නොමැතිව පාවිච්චි කරන්නේ.